හරි ඉතින් අපේ යාළුවෝ ඔක්කොටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම දන්නේ නැහැ මේ වීඩියෝ එක බලන්නේ මොන වගේ වෙලාවකද කියලා. රයිට් ඉතින් ඔයාලට මේ දැක්ක ටවර් එකට අද අපි නගින්න හදන්නේ. ඔන්න ඉතින් වෙනස්ම අත්දැකීමක්. පේනවනේ මීටර 100ක් උසයි මේ ටවර් එක. ඉතින් මැදින් ලැඩර් එක තියෙනවා අපිට යන්න පුළුවන්. අන්න ලැඩර් එකේ අපි උඩට යන්න හදන්නේ යම් කිසි කර්තව්‍යයක් සඳහා. ඉතින් සේෆ්ටි බෙල්ට් එහෙම පැරඳගෙන තමයි අපි යන්නේ ආරක්ෂිතව. මොකද සේෆ්ටි ෆස්ට් කියලා කියනවනේ. අන්න ඒකයි. එනවාද? ඉතින් ඔන්න ළඟලා කරලා එහෙම පටන් ගත්තා. ඔන්න ළඟින්න කැමරා එක නම් පොඩ්ඩක් මේ හෙල්ලෙනවා. පේනවනේ? මේ ගණන් ගන්න එපා. ඉතින් මේ නගිනකොට අපි අර මුල හරියේ හරි ජවයේ නගිනවා. නමුත් මේ ෂෝල්ඩර් වලට පොඩි මේ බරක් එනවා උඩට යන්න. බර වැඩි වෙනවා වගේ දෙයක් තියෙනවා. දැන් පේනවනේ මීටර ඔය පේන්නේ මීටර 50යි විතර. ඔය පේන තරම මම ජැටිය ඊට පැත්තෙන් තියෙනවා ඔය ලයිට් හවුස් එක. ඉතින් හරි ලස්සන තලය මන්නාරම උඩට ගියාට පස්සේ පේනවා. ඉතින් තවත් උඩට යන්න තියෙනවා. මෙතනින් උඩට අපි යන්නේ. මගේ අනිත් යාළුවා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. මේ ටිකෙන් මම ගෙනාවා. අපි හිතුවට වැඩිය ඉක්මනට ටවර් උඩට ආවා. තව ටිකක් යන්න තියෙනවා. දැන් මීටර 75ක් විතර අපි ටවර් එකකින් ඉවිල්ලා තියෙන්නේ. ටිකක් මහන්සි. ඒ නිසා පොඩක් රෙස්ට් කරලා තමයි යන්නේ. කැදිකටම දැන් නගින්න බෑ. ඉස්සෙල්ලා චන්දියා වගේ නැග්ගට දැන් නම් බෑ. පොඩ්ඩක් රෙස්ට් එකේ තමයි යන්නේ. රෙස්ට් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් තියෙනවා. ඔය පේන්නේ මීටර 75 වගේ 80 වගේ ලිමිට් එකදී අපිට පේන හැටි ඔන්න පරණ ජැටිය ඔය ඉස්සරින්දියට බඩුවෙන් ප්‍රවාහනය කරේ. ඔතන ලැබිලා ඉතින් ඔය තියෙන්නේ ලයිට් හවුස් එක. ඉතින් තව නගිනවා. ඔන්න අපි අවසාන කොටසට පොඩ ලං වෙනවා ඉන්නේ. දැන් නම් ගොඩක් බරයි යකට. ඉතින් අපි ආ පල්ලෙහා ඉඳලා බලනකොට මේ වගේ ඩ්‍රම් තියෙනවනේ ටවර් වල. ඉතින් ඔය ඩ්‍රම් එක ළඟට ගිහිල්ලා බලද්දි අඩි 6ටත් වැඩිය උසයි මේ ඩ්‍රම් එකක්. පේනවද? අපිටත් වැඩිය මේ ඩ්‍රම් එක උසයි. බීමට පොඩි විට පෙවුනට තා විශාල ඩ්‍රම් එකක් මේ තියෙන්නේ. දුරකථන කුරුණු නැත්තම් අන්තර්ජාල සම්බන්ධතා අනිත් කුරුණත් එක්ක සම්බන්ධ වෙන ඩිරෙක්ට් කමියුනිකේෂන් සිස්ටම් එකක් තමයි මේ ඩ්‍රම් එකේ තියෙන්නේ. ඕකේ එහා පැත්තේ ටවර් එකේ සම්බන්ධ වෙන ඔය වගේම ඩ්‍රම් එකක් මේ පැත්තට හරවලා තියෙනවා. ඉතින් ඔය දෙක අතර වයර්ලස් කමියුනිකේෂන් එකක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මීටර 80ටම අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහාටත් තව තියෙනවා. ඉතින් ඔය ඉන්නේ අවසාන කොටස උඩම ප්ලැට්ෆෝම් එක මීටර 100 මෙතනින් එහාට නම් නගින්න දෙයක් නැහැ. ඉතින් මේ අපි බලමු. කාට පේනවද දැන් අලයවන්නාරම ලයිට් හවුස් එක අදත් අපිට පේනවා. හරි ලස්සනට මේ ඒත් එක්කම අලයවන්නාරම් පියර් එක. ඔකට කියන විශේෂත්වයම ඉස්සර කාලේ ඉන්දියාවත් එක්ක වාහන හොරකම් කරගන්න පාවිච්චි කරපු එක පෙරපලක් තමයි අලයවන්නාරම කියලා කියන්නේ. ඉතින් ඒක තමයි තියෙන්නේ.
නැති දැන් නම් කරා වැටලා තියෙන්නේ. මේකෙන් පස්සේ වොයිස් ඕවර් කරන්න පල්ලෙට ගිහින් ඉවරලා මේ වින් එක වැඩි එන පොරව. ඉතින් ඔන්න අපි දැන් උඩට ආපු කර්තව්‍ය ඉවරයි. වීඩියෝ කරන්න නෙමෙයි ආවේ. ප්‍රධාන කර්තව්‍ය ඉවරයි. ඉතින් ඒත් එක්කම තමයි ඔයාලට මේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් වැඩේ ඉවරයි. අපි බහින්න යන්නේ. එහෙනම් අපි බහිමු. හරි මේ පේන්න ඔයාලට මේ ඇන්ටනා එකක් කමියුනිකේෂන් චිප්ස් වල රේඩියෝ ෆ්‍රීකවන්සි ඩයිරෙක්ෂන් ෆයින්ඩර් ඇන්ටනා එක පේන්නේ. මේ රේඩියෝ ෆ්‍රීකවන්සි එකක් එන්න දිශාව අපිට හොයාගන්න පුළුවන් මේ ඇන්ටනා එකේ ඩයිරෙක්ෂන් ෆයින්ඩර් ඇන්ටනා එකක්. ඉතින් ඔයගොල්ලෝ එකිනෙකට වෙනස් යම් යම් කමියුනිකේෂන් සිස්ටම් වලට අදාළ ඇන්ටනා තමයි මේ ටවර් එකේ තියෙන්නේ. ඔයාලට පේරවලු දැන් ආයෙත් අපි බහින ගමන් තමයි මේ වීඩියෝ ගන්නේ. මේ තියෙන මීටර් 50න් 35න් අතර මීටර් 35 වගේ ප්ලැට්ෆෝම් එකක ඉඳගෙන මේ ඔයාලට පේන විදිහ අපි බිමට බහින ගමන් ඔන්න ඉතින් කර්තව්‍යයක අවසානය. ඉතින් අලුත් අවුරුද්දේ අපි ආයෙත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපිත් එක්ක මිච්චරලා රැඳලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්න. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රාර්ථනා කරනවා. Thank you.